තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම ශ්‍රවණය ගැන. ඉතින් ධර්ම ශ්‍රවණයෙන් ඔබට සිදුවන දේ ගැන තමයි අද කතා කරන්න හිතුවේ. ඉතින් අද මේ මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම අනිවාර්යෙන්ම බොහොම ධර්ම ශ්‍රවණය කරන පිරිසක් වෙන්න ඕනි කියලා තමයි ඉතින් මම හිතන්නේ. ඉතින් අපි බැලුවොත් එහෙම අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම් කෙනෙක්ට මේ ධර්මය අවබෝධ කරගන්න ඕනි නම් නිවන් දකින්න ඕනි නම් එයාට ලැබිය යුතු දේවල් කීපයක් ගැන. එතකොට ඉන්න එකක් තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. මුණ ගැහෙන්න ඕනි. අනිත් එක ධර්ම ශ්‍රවණය සහ ධම්මානුධම්ම පටිපදාව කියන ඔය කාරණා තුන මුණ ගැහුනම තමයි කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට කල්යාණ මිත්‍රයෙක්. අපි බැලුවොත් කවුද මේ කල්යාණ මිත්‍රයෙක් කියන්නේ කියලා. ධර්ම මාර්ගය හොඳට දන්න. ඒක අනුගමනය කරමින් ගිය කෙනෙක්. ඒක හොඳින් අවබෝධ කරගත්ත කෙනෙක් වෙන්න ඕනි මේ කල්යාණ මිත්‍රයා. මොකද කෙනෙක්ට ධර්මය කියලා දෙන්න නම් තමන් මේ ධර්මය අවබෝධ කරගෙන ඉන්න ඕනි. එහෙම නැතුව තමන් දන්නේ නැතුව තව කෙනෙක්ට මේක අවබෝධ කරවන්න හැකියාවක් නැහැ. දැන් ඔයාලට කිව්වොත් එහෙම ඔයාලා ගැන විස්තරයක් කියන්න කියලා. ඔයාට පුළුවන්කම තියෙනවා හොඳට ඔයා ගැන විස්තර කරලා කියන්න. ඔයාගේ නම, ඔයාගේ වටපිටාව, ඔයාගේ ඉතිහාසය, ඔයාගේ මේ පරිසරය, නෑයෝ, ඒ හැම දෙයක් ගැනම. ඔයාගේ අනාගත බලාපොරොත්තු ඒ වගේ සියලු දෙයක් ගැනම පැටලෙන්නේ නැතුව, වරදින්නේ නැතුව, සැක නැතුව ඔයාට කියන්න පුළුවන්කම තියෙනවා ඔයා ගැන. ඔයාට කිව්වොත් එහෙම ඔයාගේ යාළුවෙක් ගැන විස්තරයක් කියන්න කියලා. එතකොට ඔයාට බැරි වෙනවා අර තරම් හොඳින් ඒ කතාව කරන්න, ඒ විස්තර කරලා කියන්න බැරි වෙනවා. මොකද යාළුවා ගැන කියන දේවල් ඒක ගැන ඔයා ඇත්තටම හරියටම දන්නේ නැහැ. ඒව වරදින්න හැකියාව තියෙනවා. ඒ තමන් යාළුවා ගැන කියන දේවල් ගැන සැකතැන් තියෙනවා. මොකද ඇත්තටම එහෙම දන්නේ නැහැ කියලා. ඉතින් ඔය වගේ තමයි ධර්මය අවබෝධ කරපු කෙනෙක් ධර්මයේ දේශනා කරනකොට එයා සැක නැතුව කියන්නේ. එයාට ඒක ගැන කිසි සැකයක් නැහැ. තමන් කියන දේ හරියටම හරි කියලා එයා දන්නවා. නමුත් ධර්මය අවබෝධ නොකරපු කෙනෙක් පාඩම් කරලා පොතපත කියවලා ධර්මය කියලා දෙන කෙනෙක් අනුමාන කරලායි කියලා දෙන්නේ. මෙහෙම වෙන්න ඇති. සැකතැන් තියෙනවා එයාටත්. මොකද එයාත් අවබෝධ කරලා නැති නිසා. මේ නිසා කල්යාණ මිත්‍රයෙක් නම් ධර්මය අවබෝධ කරපු කෙනෙක්ම වෙන්න ඕනේ කියලා තමයි මගේ නම් අදහස. තව කෙනෙක්ට මඟ පෙන්වන්න නම් එයා ධර්මය අවබෝධ කරගෙන ඉන්න ඕනේ. අනිත් එක තමයි මේ පළවෙනි එක කල්යාණ මිත්‍ර සම්පත්තිය, දෙවෙනි එක සද්ධර්ම ශ්‍රවණය. එතකොට මේ කල්යාණ මිත්‍රයෙක් අපිට දෙයක් කියලා දෙනවා. නිවන පිණිස හේතු වෙන කතාවක්ම තමයි කල්යාණ මිත්‍රයෙක්ගෙන් අපිට අහන්න ලැබෙන්නේ. අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේ දෙතිස් කතාවක්ම ප්‍රතික්ෂේප කරා කියලා. එක එක දේවල් ගැන වෙන කතා. වෙන කතා නෙවෙයි මේ කල්යාණ මිත්‍රයෝ දේශනා කරන්නේ. නිවන අරමුණු කරගෙන ඒ සඳහා පමණක්ම වෙන කතාවක් තමයි මේ කල්යාණ මිත්‍රයෙක් විසින් අපිට කියලා දෙන්නේ. ඒතර ඒක තමයි ධර්මය. ඒක තමයි අපි ශ්‍රවණය කරන්න ඕනන්නේ. එතකොට අනිත් එක තමයි අපි කරන්න ඕනි දේ මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට අර කල්යාණ මිත්‍රයෙක් හම්බුණා, එයා යම් දෙයක් කියලා දුන්නා, ඒක අපේ ජීවිතය තුළින් අපි ක්‍රියාවට නංවන්න ඕනි. අපි ඒක ක්‍රියාවට නැංවේ නැත්තම්, ඒ කියන විදිහට අනුගමනය නොකළොත්, එතකොට ඒ ධර්මයේ ප්‍රතිඵලය අපිට හම්බෙන්නෙත් නැහැ. ඒක හරියට අපිට යම්කිසි රෝගයක් තියෙනවා, වෙද මහත්තයෙක් අපිට බෙහෙත් සීට්ටුවක් ලියලා දෙනවා. මේක ගන්න එතකොට හොඳ වෙනවා කියලා. මේකේ තියෙන බෙහෙත් තමයි මේ ලෙඩේට හරි කියලා. දැන් අපි බෙහෙත් සීට්ටුව ගෙදර ගෙනත් ඕක තියාගෙන ඕක තියලා ඕක දිහා බල බලා හිටියා කියලා
රෝගී සුව වෙන්නේ නැහැ. අපි ඒව දේවල් ඒ විදිහට හදාගෙන ඒ හදාගන්න ඕනි විදිහට ක්‍රමයටම හදාගෙන අපි ඒක බොන්න ඕනි. එතකොට තමයි අපිට ලෙඩේ සුව වෙන්නේ. ඒ වගේම තමයි ඉතින් මේ භව රෝගයත්. අපිට මේ කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා ඉන්නවා. අපිට ශ්‍රී සද්ධර්මයේ නිතර ඇහෙනවා. අපි ඒක කරන්න ඕනි විදිහට ඒ ප්‍රතිපදාවේ අපි යන්න ඕනි. එතකොට තමයි අපිට මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාව හම්බෙන්නේ. ඉතින් ඒ පුංචි කාරණා ටිකත් හිතේ තියාගෙනම අපි අද අපේ මාතෘකාව ගැන සලකලා බලමු. ධර්ම ශ්‍රවණයේ තුලින් ඔබට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය. නිතරම අපිට ඇහෙනවා මමත්වයක් ගැන කතා කරනවා. ඉතින් ඇත්තටම අපි බැලුවොත් එහෙම අපි හදාගෙන තියෙන මේ ලෝකය, අපි හිතාගෙන ඉන්න මේ ලෝකය, අපි හදාගෙන තියෙන්නෙම මම කියන එක මූලික කරගෙන. අපි මේ හදාගෙන තියෙන ලෝකය අපි හදාගෙන තියෙන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා, මගේ අවට පුද්ගලයන් ඉන්නවා, මම පාවිච්චි කරන දේවල් තියෙනවා, මා සතුව යම් යම් දේවල් තියෙනවා, මම මේ වගේ තරාතිරමක කෙනෙක් කියලා මම මූලික කරගත්ත ලෝකෙක තමයි අපි මේ ජීවත් වෙන්නේ. මගේ පිරිස, මගේ ධනය, මගේ දේපල, මගේ දැනුම, මගේ මේ තනතුරු වගේ දේවල්. ඒ වගේම මගේ අදහස්, මගේ ශරීරය කියන මම මූලික කරගත්ත ලෝකයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒකේ ප්‍රධානම චරිතය මම තමයි. එතකොට මේ මම කියන චරිතය වටා නම් මේ මුළු ලෝකයම හැදිලා තියෙන්නේ. අපි හදාගෙන නිර්මාණය කරගෙන තියෙන්නේ මේ මම කියන එක නැති වෙලා ගියොත්. මම කියන මූලික සාධකයේ නැති වෙලා ගියොත් එහෙම අර මගේ කියලා හැදිලා තියෙන වටේට හැදිලා තියෙන සියලු ලෝකයම නැති වෙලා යනවා. මං හිතනවා ඔයාලට තේරුණා කියලා. මම කියලා කෙනෙක් ඉන්න නිසානේ මේ මගේ කියන මහා ලොකු වටපිටාවක් හැදිලා තියෙන්නේ. බාහිර දේවල් ටිකක්. එතකොට මේ මම කියන එකම නැති වෙලා ගියාම අපි අර වටේට හදාගත්ත අර ඔක්කොම දේවල් නැති වෙනව නේද? ඉතින් අර මගේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව කොච්චරද කියලා ඒකෙන්ම පේනවා. හේතුවම නැති කරලා දානවා. මේක තනින් තනින් උගුල්ලලා නෙවෙයි, තනින් තනින් චුට්ට චුට්ට අයින් කරනවා නෙවෙයි. මේ දුක කියන එක හැදෙන මේ හැම ප්‍රශ්නයකටම මුල උණු මම කියන තැනින්ම මුලෙන්ම උදුරලා දැමිලා තමයි මේ ධර්මයේ තුලින් සිද්ධ කරන්නේ. ඉතින් අපි ධර්ම ශ්‍රවණය කරනකොට සිද්ධ වෙන ප්‍රධානම දෙයක් තමයි ඔය මම කියන එක ටිකින් ටික ගැලවිලා යන්න පටන් ගන්නවා. ඉතින් අපි බලමු අපි දැන් මේ මම කියලා හිතාගෙන ඉන්න දේවල් මොනවාද? මම කියලා මම හිතාගෙන ඉන්න දේවල්. බැලුවොත් එහෙම අපි මම කියලා හිතාගෙන ඉන්නවා මූලික වශයෙන්ම මේ ශරීරය. අපිට හම්බුණු ශරීරය තමයි මම කියන්නේ කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ඊළඟට මම දරන මත, මගේ මතයන් තමයි මම කියලා කියන්නේ. මම දරන අදහස් තමයි මම කියන්නේ කියලා හිතාගෙන ඉන්නවා. ආයි හිතාගෙන ඉන්නවා මම කියලා කියන්නේ මේ මම සහ මගේ කියන එකනේ. මගේ දරුවෝ, මගේ ඥාතියෝ කියලා, මගේ යාළුවෝ කියලා මං මූලික කරගත්ත පිරිසක් ගැන හිතාගෙන ඉන්නවා. ඒතර ඒක මගේ කියලා හිතාගෙන ඉන්නවා. එතකොට මං සතුව යම් වත්කමක් තියෙනවනම්, ධනයක් දේපලක් තියෙනවනම් ඒක තමයි මම කියලා හිතාගෙන ඉන්නවා. ඒක තමයි මම මගේ කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි මිනිසෙක්ට අවසාන වශයෙන් හිතනවනේ මේ හිත කියන්නේ මම කියලා. ඔය අපේ හිත ආසේ නිතරම අපිත් එක්ක කතා කර කර ඉන්න හිත තමයි මම කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ඔය හිත කියලාත් හිතාගෙන ඉන්නවා. ඉතින් ඔය ටික තමයි
අපි මම හැටියට අඳුරගෙන ඉන්නේ. ඉතින් මේ බුදුදහමෙන් කරන්නේ ඔය මම මගේ කියලා හිතාගෙන ඉන්න දේවල් එකින් එක අරගෙන මේවා ඇත්තටම නැති බව පෙන්නනවා. සමහර විට අද දේශනාව අහන ඔයාලත් සමහර විට මම කියලා කියන්නේ ශරීරය. මම කියලා කියන්නේ මං හිතාගෙන ඉන්න දේවල් වගේ ඔය වගේ අර මම කිව්ව කොටස් ටික කියලා හිතාගෙන ඉන්න කෙනෙක් අද මේ දේශනාව අහන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ටත් එහෙනම් මේ මමත්වයේ නැති කරගන්න හම්බෙන හොඳ දේශනාවක් වෙනවද මේක අහන එක. ඒක නිසා අපි එකින් එක අරගෙන මේක ගැන චුට්ටක් අඳුරගමු. මේ ශරීරය මම කියලා හිතාගෙන ඉන්න එක ගැන. එතකොට මේක මේ අපිට දැනෙනම දේනේ. අපිට හිතෙන්නේ මේ ශරීරය මමම තමයි කියලා තමයි හිතෙන්නේ. ඉතින් ඔය ශරීරය මම නෙවෙයි කියන එක මිනිස්සුන්ට අවබෝධ කරන්න මගේ බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ කෑලි 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 වලට කොටස් කරලා ශරීරය හැදිලා තියෙන්නේ දෙතිස් කුණුපයන්ගෙන් කියලා පෙන්නමින් මේක කෑලි කෑලි වලට කඩලා කියනවා මේ කඩලා කොයි කොටසේද ඔබ ඉන්නේ කියලා කෑලි කෑලි වලට කඩලා අහනවා. කොහෙනම් කොයි කොටසේද ඔබ? කොයි කොටසටද ඔබ කියලා ඔය ඔබ මම කියලා කියන එක ඔය තියෙන්නේ ශරීරයේ කොයි කෑල්ලේද කියලා ප්‍රශ්න කරනවා. ඒ වගේමයි මේ ශරීරයේ තියෙන ආදීනව පෙන්නලා. මේකේ තියෙන ජරා ස්වභාවය එතකොට මේකේ තියෙන මේ අපිට පාලනය කරන්න බැරිකම මම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ජරාවටපත් වීම වයසට යාම මරණය ලෙඩ රෝග හැදීම වගේ දේවල් මේ ශරීරයට සිද්ධ වෙනවා නම් මේකේ පාලනයක් මට නැත්තම් ඇත්තටම මේක මගේද කියන දේවල් අහලා මේ ශරීරය තුල මම නැති බව මිනිස්සුන්ට තේරුම් කරවන්න මගේ බුදුරජාණන් වහන්සේ ගොඩාක් තැන්වල ධර්ම දේශනාවල් කරලා තියෙනවා. එතකොට ඊළඟ එක තමයි අපි හිතාන් ඉන්නවා මම කියලා කියන්නේ. එතකොට දැන් මේ මිනිස්සුන්ට මේ මගේ ශරීරය නෙමෙයි මම කියන්නේ කියන එකත් ටිකක් මිනිස්සුන්ට වේදනාකාරී එකක් තමයි. ඒක ශරීරය මගේ නෙවෙයි කියලා කියන එකත් වේදනාකාරී. ඉතින් ඕක හොඳටම තේරෙන්නේ ලෙඩක් දුකක් හැදුණු වෙලාවට. ඇත්තටම මේක පාලනය කරගන්න බෑනේ. මම කැමති වුණත් අකමැති වුණත් මේ ලෙඩ රෝග අපිට හැදෙනවා. මැරෙන්න අපිට සිද්ධ වෙනවා. අපි අකමැති වෙලාවකට. නමුත් මේ ශරීරය පාලනය කර ගැනීම අපිට හැකියාවක් නැහැ. මේක ඇත්තටම මගේ නම්. මේක මම නම්. එහෙනම් මේක මට කැමති විදිහට හසුරව ගන්න පුළුවන්. ඉතින් එහෙම එකක් මෙතන නැහැ. ඒක නිසා මේ ශරීරය කියන එක මම නෙවෙයි කියලා බුදුන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒ වගේම තමයි ඊළඟ එක. මම හිතනවා මම දරන අදහස් මම දරන මත තමයි මම කියන්නේ කියලා. එතකොට දැන් ඇත්තටම මිනිස්සුන්ට අපි යම් දෙයක් ප්‍රකාශ කරලා මම මගේ මතයක් ඉදිරිපත් කරනවා. මගේ අදහසක් ඉදිරිපත් කරලා ඒක ප්‍රතික්ෂේප වුණොත් එහෙම. ඔයාලට හිතා ගන්න පුළුවන් අපි කියන දෙයක් වැරදි කියලා තව කෙනෙක් කියනකොට ඒක අපිට දැනෙන තරම අපිට රිදෙන තරම ඒ කියන්නේ ඒකත් මේ මගේ අදහසුත් මම කියලා අල්ලගෙනයි ඉන්නේ. අපි දන්නේම නැතුව. ඉතින් ඒක තමයි අර බුද්ධ කාලයේදී බුදුරජාණන් වහන්සේ බමුණන්ගේ මත 62ක් විතර මේ වාද කරලා මේ මත 62ම ප්‍රතික්ෂේප කරලා අයින් කරලා දානවා. මේවා සත්‍ය නොවන බව. මොකද ඒ එක එක්කිනා හිතාගෙන එයාලම හදාගත්ත මත මිසක මේකේ තියෙන සත්‍යයක් නැහැ. කියන එක නිසා Taman හිතාගෙන ඉන්න මතයන් ඒක මම නෙවෙයි බව. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. අනිත් එක තමයි අපි වටේට හදාගෙන තියෙන බැඳීම් නෑකම් ඒ වගේ දේවල්. ඒ වගේ දේවලුත් මම නෙවෙයි.
මගේ නෙවෙයි. ඒවත් වෙනස් වෙනවා. කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා නේද? අර කිසා ගෝතමිය තමන්ගේ මැරිච්ච දරුවා අරගෙන එනකොට මේ මම කියන්නේ මේ ඒ කිසි දෙයක් පාලනය කිරීමේ හැකියාවක් නැති බව යම් තැනක ප්‍රකාශ කරලා තියෙනවනේ නේද? තමන්ට තමන්වත් නැත්නම් මොන දරුවෝද මොන නෑයෝද කියලා. ඉතින් ඒ වගේ තැන්වල බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා මේ මම හිතාගෙන ඉන්න මගේ වටේට ඉන්න පිරිස නෙවෙයි මම කියන්නේ. ඒවා මගේ නෙවෙයි. ඒවා මගේ පාලනේවත් නෑ කියන එක. එතකොට එතනින් ඒකත් බින්දිනවා. එතකොට තව දෙයක් තමයි මම ඇති කරගෙන තියෙන වත්කම් මම කියලා හිතාගෙන ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේදී ඇතැම් වෙලාවට තමන්ගේ භවභෝග විනාශ වෙලා තමන් ළඟට එන කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒ වගේම අර තමන්ගේ ගව පිරිස නැති වෙලා එන කෙනෙක්ට තමන්ගේ කුඹුර විනාශ වෙලා ඒකේ විනාශය ගැන කියලා කලකිරිලා එන කෙනෙක්ට එහෙමත් බුදුරජාණන් වහන්සේ හොඳට තේරුම් කරලා අවබෝධ කරවලා දෙනවා ඔය දේවල් ඕනි වෙලාවක විනාශ වෙන්න පුළුවන්. මම කියලා මගේ කියලා ඇලිලා ඔය දේවල් ගැන ගොඩාක් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියට ඔය හැමදේම එක විනාඩියකින් විනාශ වෙලා යන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ ඒකත් මම නෙමෙයි මගේ නෙවෙයි කියන විදිහට මිනිස්සුන්ට හොඳට තේරුම් කරලා දීලා තියෙනවා. ඉතින් ඔය විදිහේ විවිධ ක්‍රමවලින් අපි මේ හදාගෙන ඉන්න මමත්වයේ නැමැති මේ බරපතල දේ මේ මමත්වය දැඩිව මිනිස්සුන්ට කිඳා බහැපු එකක් මේ. මුළු මේ මමත්වයකින් තොරව මිනිස්සුන්ට කිසිම දෙයක් හිතන්නවත් හැකියාවක් නැහැ. ඒ තරමට මිනිස්සුන්ට මේක කා වැදිලා කිඳා බහැලා තියෙන්නේ මේක මිනිසා තුලට. ඉතින් ඔයාලා දන්නවා වෙලාවකට මේ සමහර රටවල් වල විශාල කුළුණු හදනවා. විශාල අයිපල් කුළුණ වගේ දැන් අපේ රටේ නම් නෙළුම් කුළුණ වගේ ඔය වගේ විශාල කුළුණු හදනවා. ඒ කුළුණ හදලා එයාලා බලාපොරොත්තු වෙන්නේ එයාලගේ රටේ තියෙන ගාම්භීරත්වය නොනැසෙන බව වගේ දේවල් අභිමානවත් බව වගේ දේවල් පෙන්වන්න තමයි ඒ කුළුණක් හදලා තියෙන්නේ. නොසැලෙන බව පෙන්වන්න. ඉතින් මේ මමත්වය කියලා කියන එකත් ඔය මහා ප්‍රාකාරය ඔය මේ ලොකු කුළුණක් වගේම තමයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද මේක පොළව අස්සට සෑහෙන්න ප්‍රමාණයකට කාවද්දලා මේ අර පොළවේ හොඳට කෙලින් රඳා පවතින ලොකු ශක්තිමත් විදිහට මේක බිඳින්නම බැරි තරම් ශක්තිමත් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ගේ තියෙන මමත්වයත් ඔය විදිහ තමයි මේ හරි ලොකු තමන් කියන මහා තත්වයක් පෙන්වන්න බලපුලුවන්කාරකම් පෙන්වන්න ඒ වගේ තමයි මේ මමත්වයත් හැදිලා තියෙන්නේ. තමන්ගේ ලොකුකම් ඒ වගේ දේවලුත් මාන්නක්කාරකම් වගේ ගොඩාක් දේවල් පෙන්වන්න තමයි මේ මමත්වයෙන් තමයි ඒක හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලා ධර්ම ශ්‍රවණය කරනකොට සිද්ධ වෙන්නේ දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කරනකොට ඔයාලට හැමදාම මේ මමත්වයට ඔය හිතාගෙන ඉන්න මමත්වය ටික පළුදු වෙන්න පටන් ගන්නවා. ඇත්තටම මේක මේ මම කියන එකක් ඇත්තටම නෑ, මේක මහා බොරුවක් කියන එකක් ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා ධර්ම ශ්‍රවණය කරනකොට. ඉතින් ඒක නිසා අර මේ රටක හදලා තියෙන මහා කුළුණට වදින විශාල කුළු ගෙඩි පහරක් වගේ මේක මේ ධර්මය ඇහෙන එක. ටික මේ මමත්වය බුරුල් කරනවා. දෙදුරුම් කාලය යනවා මේ මමත්වය. හෙල්ලිලා යනවා මේ ධර්ම ශ්‍රවණයේ නැමැති කුළු ගෙඩි පහරේ. මේ මහා කුළුණ එකවර බිම නොවැටෙන්න පුළුවන් මේ කුළුණ. නමුත් අර හැම ගහන කුළු ගෙඩි පහරක්ම දවසක මේ මමත්වයේ නැමැති අර මහා විශාල කුළුණ බිම වට්ටවන්න
හේතුවක් වෙනවා. ඔය විදිහම තමයි ඔයාලගේ ළඟ තියෙන ඔය මමත්වයේ කියන හරි ගැඹුරට බහැලා තියෙන. ඔය මමත්වය ටික ගැලවිලා ගිහිල්ලා සහ මුලින්ම ඔයාලගෙන් ගැලවිලා යනවා ධර්ම ශ්‍රවණයේ දිගින් දිගටම කරගෙන යනකොට. තවත් උදාහරණකින් කිව්වොත් එහෙම අපි හිතුවොත් එහෙම ඔයා කියලා කියන්නේ ජල බඳුනක් කියලා. මමත්වයේ නැමැති අදිසාන්ද්‍ර ලුණු භාජනයකට ඔයාව සමාන කරොත් එහෙම. ඔයා තමයි ජල බඳුන, මේකේ තියෙන්නේ අදිසාන්ද්‍ර ලුණු. මේ ලුණු මමත්වයේ වගේ. මමත්වයේ තමයි මේ ලුණු මේ රසය කියලා ගත්තොත් එහෙම අපි ඒ ලුණු භාජනේ හෙමීට අලුතෙන් වතුර වැටෙන්න ටැප් එකකට තියලා තිබ්බොත් ටික වතුර වැටෙන්න. හරියට ඔයාට මේ ටිකෙන් ටික මේ මමත්වයෙන් පිරුණු ඔයාට ධර්ම ශ්‍රවණය කරන්න හම්බෙනවා වගේ හරියට. ඔයා නැමැති අදිසාන්ද්‍ර ලුණු භාජනයේට වතුර අලුතෙන් පිරිසිදු ජලය පිරෙන්න සැලැස්සුවා වගේ තමයි මේ ධර්ම ශ්‍රවණය කිරීමට සැලැස්සීම. මොකද මේක පිරෙන්න තියලා තිබ්බහම අර භාජනයේ ලුණු රසය ටිකෙන් ටික අඩු වෙලා ගිහින් කොයි වෙලාවක හරි අර ලුණු වල සාන්ද්‍රණය නැත්තටම නැති වෙලා ගිහිල්ලා තනිකර පිරිසිදු වතුර භාජනයක් බවට අර භාජනය තනිකර පිරිසිදු වතුරෙන් ලුණු රස බිඳුවක්වත් නැති වතුර භාජනයක් බවට පත් වෙන වෙලාවක් එනවා. ඔන්න ඔය විදිහම තමයි ධර්ම ශ්‍රවණය නිතර සිද්ධ කරන ඔයාලටත් සිද්ධ වෙන්නේ. දවසක් එනවා ඔය ධර්ම ශ්‍රවණය කරලා මේ ඇත්තටම මේ මමත්වය නැත්තටම නැති කරලා දාන දවසක්. ඒ හින්දා ඔයාලා ඔය ධර්ම ශ්‍රවණය කිරීම පිණිස යොදවන කාලය අපතේ හැරීමක් නෙවෙයි. තමන් වෙනුවෙන් තමන්ගේ මුළු සංසාරය වෙනුවෙන්ම කරන ලොකු ආයෝජනයක් තමයි මේ ධර්ම ශ්‍රවණය සඳහා කැප කරන කාලය. ඒක නිසා ඒක දවසකට පොඩි ප්‍රමාණයක් හරි ධර්ම ශ්‍රවණය කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට පේනවනේ දැන් ඔයාලා සමහර විට නිතර බණ අහන පිරිසක් වෙන්න ඇති. නමුත් අපිට සමාජයේ දිහා බැලුවම පේනව නේද? ධර්ම ශ්‍රවණයක් තියා ධර්මය කියන්නේ මොකක්ද කියලාවත් ගාණක් නැතුන් යන පිරිසකුත් ඉන්නවා. මේ ධර්මය කියලා එකක් තියෙනවද නැද්ද කියලාවත් දන්නේවත් නැති. එච්චරවත් ගාණක් නැති පිරිසකුත් ඉන්න අතරේ තමයි ඔයාලා මේ ධර්මය අසමින් යන්නේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ දෙස බලලා මේ ලෝකයේ දෙස බලලා උන්වහන්සේ කියනවා උන්වහන්සේට මේ ලෝකේ පේනවා කියලා හරියට නෙළුම් විලක් වගේ. සමහර වෙලාවට තාම නෙළුම් පොහොට්ටුවේ හැටියට මඩේ ඉන්නවා පිරිසක්. තව නෙළුම් මල් ජලයෙන් මැද හිමීට උඩට මතුවෙමින් මඩෙන් උඩට මතුවුණු ගමන් තියෙනවා. සමහර ඒවා ජලතලයේ මැදට ඇවිත් තියෙනවා. සමහර ඒවා වතුර මට්ටමට ඇවිත් තියෙනවා. සමහර මල් මේ ඉරේ එළිය වැටෙන්න ඔන්න මෙන්න වැටුණු පිපෙන විදිහේ මල් තියෙනවා. සමහර මල් තියෙනවා ජලේනුත් ඉහළට ඇවිල්ලා පිපිලා තියෙන මල් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එක් තැනකදී කියනවා. ඉතින් ඔයාලා හැමෝමත් ඉන්නේ ඔය මට්ටම් වලම තමයි. එක එක්කෙනා නිවනට විවිධ දුර තියාගෙන ඉන්නේ. එක එක ප්‍රමාණෙන් දුර. ඉතින් ඔයාලා ඔය ධර්ම ශ්‍රවණ කරන කට්ටිය කවදා හරි දවසක අර උඩට වතුරෙන් උඩට මතුවෙලා නිවන නැමැති මල පූදන පිරිස අර ධර්ම ශ්‍රවණය නොකරන පිරිස හරියට අර මඩේ තාම මල් පොහොට්ටුවක්වත් විදිහටවත් නැති පිරිස වගේ තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා ඔය
ධර්ම ශ්‍රවණය කිරීම හරියට අර නෙළුම් මලක් මඩ මට්ටමේ තියෙනවා. මඩේ තාම තියෙන්නේ. මේකට යොදන පොහොරක් වගේ ඔයාලා ඔය අහන ධර්ම ශ්‍රවණේ. මොකද මේක ඉහළට එන වේගය වැඩි කරනවා මේ පොහොර දැමීමෙන්. ඒ වගේම තමයි ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් මේක නිවන කරා යන වේගය වැඩි කරනවා. ගමන ඉක්මන් කරන එකක් තමයි මේ ධර්ම ශ්‍රවණයෙන් සිද්ධ කරන්නේ. ඉතින් ඕක තමයි අද දවසේ මට ඔයාලට කියලා දෙන්න උවමනාවක් තිබ්බේ මේ ධර්ම ශ්‍රවණය තුලින්. අපි හැමෝම ධර්මයේ අහනවනේ. නමුත් මේකෙන් සිද්ධ වෙන දේ ගැන හිතලා බැලුවොත් එහෙම ඕක තමයි සිද්ධ වෙන දේ. ඉතින් ඒක නිසා දිගින් දිගටම Taman නොදන්න දේවල් දැනගනිමින් අහගනිමින් දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කරමින් යන එක තමයි අපි කාටත් තියෙන පිළිසරණ. ඉතින් අපි මේ ලෝකේ මේ අපි දන්නවනේ අපිට මේ විවිධ අධ්‍යාපනයෙන් යන්න පුළුවන් විවිධ මට්ටම් වලට. අද උපාධි අරගෙන එතනිනුත් එහාට තව තවත් අධ්‍යාපනයේ අතින් දියුණු වෙලා ලොකු උපාධි ගන්න පුළුවන්. ලොකු තනතුරු වලට නිලතල වලට යන්න පුළුවන්කම තියෙනවා. අපි පාසල් අධ්‍යාපනයෙන් ලබන මේ දැනුමෙන්. ඉතින් ඒ මොන දැනුම ලබාගෙන අපි මිය ගියත් නැවත ඉපදුනහම අපි ආයි මොන්ටිසෝරියේ ඉඳන් යන්න ඕනි ඊළඟ ආත්මේ. අර දැනුම බිඳුවක්වත් ප්‍රයෝජනයක් නැහැ ඊළඟ ආත්මෙට. නමුත් මේ ධර්මය අසනකෙන් ලබා ගන්න දැනුම අපි සෝවාන් වෙලා නම් මිය යන්නේ අපි උපදිනකොටම සෝවාන් විදිහට තමයි නැවත උපදින්නේ. ඒ දැනුම නැති වෙන්නේ නැහැ. ඒ අවබෝධය නැති වෙන්නේ නැහැ. ඔය ඔබ කොයි මට්ටමේ හිටියත් ධර්මයේ දැනුමින් කොයි මට්ටමේ හිටියත් ලබන ආත්මේ ඒ තැනින් තමයි නැවත පටන් ගන්නෙ. ඉතින් ඒක නිසා මේක ලොකු දෙයක්. ඉතින් මේ ධර්මයේ තියෙන ඉතින් කිසිම අවාසියක් නැහැ මේ වැය කරන කාලේ. ඉතින් දිගින් දිගටම ධර්ම දේශනා අසමින් ඔය විදිහට යන්නේක තමයි Tamanට කරගන්න ලොකුම දේ. ඉතින් මේ මිනිස්සයා කියන කෙනා දවසක නිවන් දකින්නකොට මේ නිවන් දකින්නේ පුද්ගලයෙක් නෙවෙයි. පුද්ගල සිතක් තමයි නිවන් දකින්නේ. සිතක් නිවන් දකින්නේ. පුද්ගලයෙක් නෙවෙයි. ඒක දැන් මේ මම කරන දේශනාවල ලොකු ගැඹුරු දහම් කරුණු තවම ඇත්තේ නැහැ. බොහොම සරල දැන් තමයි පෙන්නලා දෙමින් යන්නේ. ධර්ම කාරණා තමයි මේ පෙන්වමගෙන යන්නේ. ඉතින් ඒකට හේතුව තමයි අපි දැන් ඔය අපි හිතන මේ වගාවක් භෝගයක් හිතවන්න කලින් ඒකෙන් හොඳ ඵලයක් ලබන්න නම් අපි මේ භූමිය හොඳට පිරිසිදු කරලා වල් පැල ගලවලා සුද්ධ කරලා ඒ භූමිය සකස් කරන්න ඕනි. හොඳ දවසක හොඳ ඵලයක් ලබා ගන්න. ඒ අවශ්‍ය කරන පසුබිම භූමිය සකස් කරන්න ඕනි. ඒ වගේ නිසා තමයි ඔයාලටත් දවසක නිවන් දකින්න නම් ඔයාලගේ හිත කියන ඔය භූමියේ තියෙන කැලි කසල ඒවා ඉවත් කරලා තියෙන්න ඕනි. ඔයාලට ඒ ඵලය නිවන නැමැති ඵලයට යන්න අවශ්‍ය කරන භූමිය පිරිසිදු කරලා දෙන්න ඕනි. වටපිටාව සකස් කරලා දෙන්න ඕනි. ඉතින් මේ ඔයාලට ධර්මයේ ගැඹුරු දහම් කරුණු ස්වාමීන් වහන්සේලාගෙන් වෙන ගුරුවරුන්ගේ උවමනා තරමට අහන්න හම්බෙයි. නමුත් මට ඕනන්නේ ඔයාලගේ ඒ නිවනට යන්න ඕනි කරන හිතට අවශ්‍ය කරන පසුබිම ඒක සකස් කරන්න ඕනි. ඉතින් මේ අපේ නිවන ආවරණය කරන ගොඩාක් දේවල් තියෙනවා. මේවා ආවරණය වෙලා තියෙන කම්ම අපිට නිවන දුරයි. නිවන් දකින්න අමාරුයි. ඒ නිසා මගේ මූලික අරමුණක් තමයි ඔයාලගේ ඒ නිවන් දකින හිතට අවශ්‍ය කරන පසුබිම. ඒ පිරිසිදු වටපිටාව, පිරිසිදු හිත සකස් කරලා දෙන එක තමයි ඉතින් මගේ මූලික අදහසක්. ඉතින් ඒක නිසා ඔය හැම දිනාටම ධර්ම ශ්‍රවණය තුලින් දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ඔබ ප්‍රාර්ථනා කරන ඒ නිවන ඉතා ඉක්මනින් සියලු දෙනාටම අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද වීඩියෝවට සමු දෙනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.